කාලයක් එනවා මේ ලෝකේ ඉන්නේ වෙනසී යන කාලයක්. ඒ කාලෙට බොහෝ සත්වෝ ආභාසර ලෝකෙ ඉපදෙන්නේ. ඒ ලෝකෙ ඉපදුනාම එයාලගේ ජීවිතේ මානසිකව හටගත්ත ජීවිතයක්. ස්වයං ප්‍රභා තමන්ගේ ශරීරයෙන් එළිය විහිදෙනවා. පීති බක්කා ප්‍රීතිය තමයි ආහාර කරන්නේ. අන්තලික්ක චරා ආකාශය තමයි ගමන් කරන්නේ. සොඳුරු ලෙස සිටමින් අති දීර්ඝ කාලයක් ඉන්නවා. ගොඩාක් ආයුෂ තියෙන ඒ කාලෙට. යම් කාලයක ලෝකේ නැවත හැදෙයිද එබඳු කාලයක් එනවා. ඒ කාලේ බොහෝ සෙයින් ආභාසර සත්වයෝ ඒ ලෝකෙන් චුත වෙලා මේ ලෝකේ ඉපදෙනවා. මේ ලෝකේ ඉපදෙන්නේ ආකාශයෙන් යන්නේ ශරීරයෙන් එළිය විහිදෙනවා. ඒ වගේම ප්‍රීතිය තමයි අනුභව කරන්නේ. ඊටාම සොඳුරු විදිහට දීර්ඝ කාලයක් ඉන්නවා අර ලෝකේ හැදිච්ච මේ පෘථුවිය ඇසුරු කරගෙන. පෘථුවිය එකම ජල කඳක්ව තියෙන පොළොවක් නැහැ. ජලය තියෙන්නේ. තනිකර වතුර බෝලයක්. මහා අන්ධකාරයි. සඳහිරු දෙදෙනා පේන්නේ නැහැ. නැකැත්තරු පේන්නේ රෑ දවල් මාස අඩ මාස අවුරුදු කාලගුණ ස්ත්‍රී පුරුෂයෝ කවුරුවත් එහෙම විශේෂයක් නැහැ. එකල්ලි වාසෙට ඒ සත්වයන් හට බොහෝ දීර්ඝ කාලයක් ගත වූ පසු කිසියම් කලෙක නිවෙන්නා වූ උණුකල කිරි මතු පිට යොදයක් තිබෙන්නේ යන්සේද. උණුකල කරපු කිරි ටිකක් නිවෙන්ට අරිනකොට උඩට යොදයක් බැඳෙන්නේ. ආන්නේ වගේ දිය මතු පිට රස පොළව පැතිර පහළ වේ. වතුර මතු පිට අර කිරිවල උඩ යොදේ වගේ නිකන් රස පොළවක් කියලා එකක් හැදෙනවා. ඊට පස්සේ එය මනා පැහැයෙන් මනා සුවඳින් මනා රසයෙන් යුක්තයි. රසවත් ගිතෙල් රසවත් වෙඬරු යම් පැහැයෙන් යුක්තයිද ඒ වගේ පැහැය. දඬුවල් බෑ මේ වදේ යම්සේ රසයිද ඒ වගේ කියනවා පොළොවේ රස. එකල්ලි වාසෙට ලොල් ගතියෙන් යුක්ත එක්තරා සත්වෙක් දැන් අර ආකාශයෙන් යන එළියේ තියෙන ආභාස ලෝකෙන් චුත වෙලා මේ පෘථුවිය වතුර ඇසුරු කරගෙන අහසින් යන කෙනෙක් පිරිසක් පහළ වුණා. ඒකින් එක ලොල් සත්වෙක් කවුද දන්නේ නැහැ කෙනා. ලොල් සත්වෙක් පොළොවේ ඇඟිල්ල මෙහෙම අර වතුරේ පාවෙන අර යොදේ මෙහෙම ඇඟිල්ල ගාලා දිවේ ගාලා බැලුවා. හරි රහයි. ඊට පස්සේ මෙයා මොකද කළේ? මෙයාට තෘෂ්ණාව ඇති වුණා. වාසෙට අන්‍ය වූ සත්‍යොත් ඒ ක්‍රියාව දැක එයට අනුව පැමිණෙමින් රස පොළොව ඇඟිල්ලෙන්ගෙන රස බැලූහ. රස පොළොව ඇඟිල්ලෙන්ගෙන රස බැලූ ඔවුනොත් ඒට කැමැති වූහ. ඔවුන් තුළ දේ කෙරෙහි රස තෘෂ්ණාව වැසගත්තේය. ඒ විදිහට වළඳන්න ගත්තට පස්සේ මේ සත්වයන්ගේ සිරුරේ එළිය අතුරුදහන් වුණා. සිරුරේ එළිය අතුරුදහන් වුණා. එළිය අතුරුදහන් වුණාට පස්සේ ඉරු සඳු පහළ වුණා. නැකත්තරු පහළ වුණා. රෑදවල් පහළ වුණා. අඩ මාස අවුරුදු වර්ෂ කාලගුණ මේවා ලෝකේ පහළ වුණා. මිනිසුන්ගේ ශරීරයේ ආලෝකය නැති වෙනකොට. ඒතෙක් මිනිසුන්ට ආලෝකික අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. එකල්ලි වාසයට ඒ සත්වය රස පොළොව අනුභව කරමින් ඒ වළඳමින් ඒ ආහාර කොටගෙන ඉතා දීර්ඝ කාලයක් හිටියා. දීර්ඝ කාලයක්. ඒ අතරතුර වෙනත් ගස් කොළන් තව පොළොව හැදෙනවා. ඒ අතරතුර සිද්ධ වෙනවා. කලින් තිබේ මානසිකව හටගත්ත සියුම් ශරීරනේ ඒවා ගොරෝසු වෙන්න ගත්තා. ඒතර ගොරෝසු වෙනකොට කට්ටියක් ලස්සනට පේනවා. කට්ටියක් එච්චර ලස්සන නැහැ. අර රූපී විරූපී කියන දෙක පොඩ්ඩක් පේන්න ගත්තා. ලස්සන කැත කියන එක. එතකොට අර ටිකක් අනිත් අය අතරින් ලස්සන අයට සිතවිල්ලක් එන්න ගත්තා. අපි නෙව ලස්සන. මෙවුන් ලස්සන නෑ නෙව කියලා අනිත් අය ගැන මේ හිතුණා මාන්නය ආවා. මාන්නේ අතිමාන්නය ආවා. මාන්නේ අතිමාන්නය එනකොට රස පොළොව අතුරුදහන් වුණා. එකල්හි ඒ සත්වයන් හට රස පොළොව අතුරුදහන් වෙලා ගිහිල් යනකොට ඒ සත්වයන්ට ආහාර පිණිස බිම් භූමි පප්පට කියලා බිම් හතු පොළොවේ හැදෙන දෙයක් පහළ වුණා. නානා හතු යම්සේද එහිම පහළ වූයේය. ඒ බිම් හතු මනා පැහැයෙන්ද මනා සුවඳින්ද මනා රසයෙන් දූයේය. රසවත් ගිතෙල් රසවත් වෙඬරු යම්සේද
පිරිසිදු දඬුවැල් බෑ මේ වදේ යන්සේද එසේම රසවත් වූයේ. කලින් අර සම්පූර්ණයෙන්ම පොළවේ තිබ්බ රස දැන් අර බිම් හතු වල තියෙනවා. ඔන්න බිම් හතු දැන් කනවා. දැන් මේ ඔක්කොම වෙලා තියෙන්නේ කෑමක් මුල් කරගෙන. කට නිසාමයි ඔක්කොම පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ බිම් හතු අනුභව කරන්න ගත්තට පස්සේ ඒක අනුභව කරමින් වළඳාගෙන ඉන්නකොට මොකද උනේ දීර්ඝ කාලයක් හිටියා. ඉන්නකොට දැන් මේ ඔක්කොම දීර්ඝායුෂ. අර තව ශාරීරික ගොරෝසු වෙනවා. සියුම්ම තිබ්බ ශරීරය බ්‍රහ්මයන්ගේ වගේනේ. ඒ ශරීර තව ගොරෝසු වුණා. ගොරෝසු වෙනකොට තව ලස්සන කැත කියන එක ප්‍රකට වෙන්න ගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ওই විදිහට මාන්නෙන් ඇවිල්ලා අන් අය පහත් කරවපු නිසා භූමි පප්පට අතුරුදහන් වුණා. බිම්හතු අතුරුදහන් වුණා. බිම්හතු අතුරුදහන් වුණාට පස්සේ බදාලතා කියලා වැල් වර්ගයක් පහළ වුණා. විල්පලා යම්සේද බදාලතා ඒ වගේ. ඊතා පැහැයෙන් සුවඳින් රසයෙන් අර රසවත් ගිතෙල් වෙඬරු වගේ. රසයත් දඬුවැල් මී වගේ. අර පොළොවේ තිබ්බ රසම අර ගහේ වැලටත් ආවා. ඒ බදාලතා වැල් කමින් බොහෝ කාලයක් හිටියා. බොහෝ කාලයක් අනුභව කරමින් හිටියා. ඒවත් අනුභව කරන්න අර අයගේ ශරීර තව ගොරෝසු වෙන්න ගත්තා. ගොරෝසු වෙනකොට තව ලස්සන කැත ප්‍රකට වෙන්න ගත්තා. එතකොටත් අපි මොවුන් අතරින් පැහැපත් මොවුන් විරූපී කියලා ලස්සන මුල් කරගෙන උස් පහත්කම් මාන්නේ හදාගත්තා. ඒ මාන්නේ හිතට එනකොට මොකද උනේ? බදාලතා අතුරුදහන් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වාසෙට සත්වයන් බදාලතා අතුරුදහන් වූ කල්ලි සකස් නොකල පොළොවේ කුඩු නැති දහයියා නැති පිරිසිදු සුවඳවත් සහල්ම ඵලයේ කොටගත් පැසී ගිය ඇල් කරල් පහළ වුණා. ඒ කියන්නේ ඇල්හල් පොතු නැහැ. ඊට පස්සේ මෙන්න මේවා උදේ හවස අරගෙන දැන් මේ එකක් ඉවර වෙනකොට මොනවා හරි දෙයක් පහළ වෙනවා. එතකොට මේ ඇල්හල් පොතු නැති සොඹුලු නැති ඒ ඇල්හල් පහළ වුණා. ඒවා උදෑසන පැසුණු සහල් නැවත පැලවී තිබේ. ඒ කියන්නේ උදෑසන ඇල්හල් ගත්තොත් හැන්දෑව වෙනකොට ආයෙ එතන එක තියෙනවා. හැන්දෑවට ගත්තොත් උදේ වෙනකොට තියෙනවා. ඒවා වළඳනවා. උයන්ඩ පිහන්න ඕනේ නැහැ. හැම තැම්බිලාම තියෙනවා. අරන් ඵලයේ වළඳන්න තියෙනවා. මෙහෙමත් ආහාර ගන්නකොට ඔන්න ශරීරය තව ගොරෝසු වුණා. ශරීරය තව ගොරෝසු වෙනකොට මෙයාලගේ ලස්සන කැත තව ප්‍රකට වෙන්න ගත්තා. එතකොටත් මොකද වුනේ? ලස්සන කැත ප්‍රකට වෙන්න ගත්තට පස්සේ ඒ විතරක් නෙවෙයි අර ඇල්හල් දැන් මෙතෙක් වෙනකල් හාල් වර්ග නැහෙනේ. ඇල්හල් මේ ශරීරයට ගන්න අනුභව කරන්න ස්ත්‍රීන්ට කලින් සසරේ ස්ත්‍රීන් වෙලා හිටපු අයට ස්ත්‍රී ලිංගේ පහළ වුණා. කලින් පුරුෂයන් වෙලා හිටපු අයට පුරුෂ ලිංගේ පහළ වුණා. එතෙක් ස්ත්‍රී පුරුෂයන් වෙන්ව හඳුනා ගන්න බෑ. ආහාර ගත්තට පස්සේ තමයි, ඒ කියන්නේ ඇල්හල් ගත්තට පස්සේ තමයි ස්ත්‍රී පුරුෂ බව ප්‍රකට වුණේ. ඊට පස්සේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග පහළ වුණාට පස්සේ ස්ත්‍රීන් ගොඩාක් වෙලා මේ පුරුෂයන් දෙස වැඩිපුර බල හිටියා. පුරුෂයන්ද ගොඩාක් වෙලා ස්ත්‍රීන් දිහා බල හිටියා. එහෙම බල ඉන්නකොට මොකද වුනේ? ඒ අයගේ හිත තුළට රාගය ඇති වුණා. ඇඟේ 1000ක් ඇති වුණා. රාගයයි ඇඟ රස්නේ වෙන ගතිය ආවා. ඒ 1000 බැසගෙන ඒ රාග 10 හේතුවෙන් අඹුසැමියන්සේ හැසිරුණා. එකල්ලි අසත් ධර්ම කටයුත්ත අන්‍යයන්ගෙන් වසාලීම පිණිසම ගෙවල් තනන්නට උත්සාහවත් වූහ. නමුත් ඒ ඇයට අවශ්‍යතාවය ඇති වුණා. ඒක කරන්ඩ එයාලා මොකද කළේ? ගෙයක් හැදුවා. එහෙනම් මේ ලෝකෙ ඉස්සෙල්ලාම ගෙයක් හැදුවේ ඔන්න ඔය කටයුත්තට කියනවා. එක්තරා ලොල් ගති ඇති සත්වෙක් තමන්ගේ කොටස රකිමින් එක ලොල් ගති ඇති එක්කෙනෙක් කවුද දන්නේ? එයා තමන්ගේ කොටස තියෙද්දී අනිත් එක්කෙනාගේ හැල්වි කෙතට ගිහිල්ලා එහින් හැල්වි කපාගෙන ආවා. ඊට පස්සේ මේක අහුවුණා. ඊටම් පටන් සොරකම කියන එක පැනහුණා. ගැරහීම, බොරු කීම, දඬු මුගුරු ගැනීම පැනහුණා.
කොහොමද? එකල්හි වාසෙට ඒ සත්වෝ එක් රැස් වුණා. එක් රැස් වෙලා සෝකී වචන කිව්වා. බවත්නි, යම් තැනක සොරකම දකින්න ලැබෙයිද, ගැරහීම දකින්න ලැබෙයිද, බොරුව දකින්න ලැබෙයිද, දඬු මුගුරු දකින්න ලැබෙයිද, ඒකාන්තයෙන් සත්වයන් කෙරෙහි පවිටු ගති ගුණ පහළ වෙලා. එහිම බවත්නි, යමෙක් අප අතර දොස් නැගිය යුත්තේක සිටිත්නම් ඔහුට මැනවින් දොස් නගයිද, ගරහන්න ඕන කෙනාට ගරහනවද, නිරපන්න ඕන කෙනාට නිරපනවද, දඬුවම් කරන්න ඕන කෙනාට දඬුවම් කරනවද, අපි අතර මේ වගේ එක්කෙනෙක් පනවගමු. මේක ඔක්කොම මේවා කරන්න යන්න ඕනේ නැහැ. අපි එක්කෙනෙකුට පවරමු මේවා තීන්දුව කරන්න. ගරහන එක්කෙනාට ගරහන්න, බයින එක්කෙනාට බනින්න, දඬුවම් කරන එක්කෙනාට දඬුවම් කරන්න. එක්කෙනෙක් අපි ඔක්කොම එකතු කරගෙන සම්මත කරමු. ඉක්බිති වාසෙට ඒ සත්වයෝ ඔවුන් අතර සත්වයෙක් වඩාත් රූප සම්පන්න වුණාද, වඩාත් දෙකුම් කළු වුණාද, වඩාත් දුටුවම් පහදින සුළු වුණාද, වඩාත් මහේශාක්‍ය වුණාද, ඒ කෙනා ළඟට ගියා. ඒ කෙනා ළඟට ගිහිල්ලා කිව්වා, අපි අතර ඉන්නවා දොස් කිය යුතු අය. ඊට පස්සේ ඒ අයට ඔබ දොස් කියන්න ඕන. ගැරහිය යුතු අයට ගරහන්න ඕන. නිරපන්න ඕන අයට නිරපන්න ඕන. ඔබ ඒ කටයුත්ත කරන්න. ඔබට ආහාර පිණිස අපේ කිත් වලින් හැල්වි අපේ ධනෙ ඔබට වෙනම ගෙනත් දෙනවා. කියලා මෙයා මොකද කළේ? කෙනෙක් පත් කරගත්තා. වාසෙට මහා ජනයා විසින් සම්මත කරගන්නා ලද්දේ යනුවෙන් මහා සම්මත කියලා වචනයක් ඒ කෙනාට යෙදුණා.